ඉතින් කොහොමද? මම අද කතා කරන්න හිතුවා උසස් පෙළ චිත්‍ර විෂයේ 13 ශ්‍රේණියට නියමිත 43 වෙනි කණ්ඩායම ගැන. මම දීර්ඝ වශයෙන් කතා කරන්න නම් යන්නේ නැහැ. ෂෝට් නෝට් එකක් විදිහට පාඩම් කරගන්න පුළුවන් විදිහට පහසු බේසික්ම කරුණු ටික ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. එහෙනම් අපි යමු සිලබස් එකට අනුව මොනවාද අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ කියලා බලන්න. අපිට චිත්‍ර ශිල්පීන් 7 දෙනෙක් ගැන සහ ඒ චිත්‍ර ශිල්පීන්ට අදාළව නිර්මාණයන් 14ක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒ අනුව අපි දැන් බලමු වෙන වශයෙන් මේ චිත්‍ර ශිල්පීන් කවුද සහ ඒ චිත්‍ර ශිල්පීන්ට අදාළ නිර්මාණයන් මොනවද කියලා. පළවෙනි චිත්‍ර ශිල්පියා තමයි හැරි පීරිස් කියන්නේ. ඔහුගේ නිර්මාණ දෙක තමයි ජයන භවන සහ ඉන්ද්‍රාණි. මේ ඉන්ද්‍රාණි කියන නිර්මාණය තවත් නම් දෙකකින් හඳුන්වනවා. ඒ තමයි විද්ව චිත්‍රය සහ ආලේඛ්‍ය කියන්නේ. දෙවන චිත්‍ර ශිල්පියා තමයි අයිවන් පීරිස්. ඔහුගේ නිර්මාණ ආපසුවේම ගල් කිස්ස. තුන්වන චිත්‍ර ශිල්පියා ජස්ටින් දරණියගල. ඔහුගේ නිර්මාණ තමයි රන්මාළුවා සහ ගැහැණු ළමයා කැඩපත ළඟ ගැහැණිය. හතරවන චිත්‍ර ශිල්පියා රිචඩ් ග්‍රේග්බියල්. ඔහුගේ නිර්මාණ ඥානවන්ත සහ ඥානවන්ත නොවන කන්‍යාවෝ සහ කමත. පස්වන චිත්‍ර ශිල්පියා W.J.G. බිලින්. ඔහුගේ නිර්මාණ අයිස්ක්‍රීම් කරත්තය, නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩනය. හයවන චිත්‍ර ශිල්පියා ජෝර්ජ් කිඩ්. ඔහුගේ නිර්මාණ මාර පරාජය සහ බිමා සහ ජරසන්ද. හත්වන චිත්‍ර ශිල්පියා L.T.P. මංජශ්‍රී. ඔහුගේ නිර්මාණ පත්තිනි දේවාලය සහ කාන්තා රූප. හරි, අපි දැන් බලමු 43 වෙනි කණ්ඩායම කුමක් නිසා නිර්මාණය වෙච්ච එකක්ද කියලා. ශාස්ත්‍රාලීය චිත්‍ර කලාවත් අධිරාජ්‍යවාදී ශිල්ප ක්‍රමවේදත් ලාංකික චිත්‍ර කලාවට සිදුවන හානිය අවම කිරීම සඳහා මතු පරපුරට ආරක්ෂා කිරීම සඳහා තමයි මේ 43 වෙනි කණ්ඩායම ගොඩ නගලා තියෙන්නේ. 1943 නොවැම්බර් මාස 23 වන දින කොළඹ ඩාර්ලික් පාලේ අංක 525 දරන ඡායාරූප සංගමයේ ගොඩනැගිල්ලක තමයි ලයනල් වේන්ටඩ් මහතාගේ මූලිකත්වයෙන් මේ 43 වෙනි කණ්ඩායම ආරම්භ කරන තියෙන්නේ. එතකොට මතක තියාගන්න මේ 43 වෙනි කණ්ඩායම කියලා නම දැම්මේ 1943 දී මේක ආරම්භ කරපු නිසා. උපස්ථිතිවාදයේ සහ පශ්චාත් උපස්ථිතිවාදයේ කියන මේ කලා ව්‍යාපාරවල ලක්ෂණ 43 වෙනි කණ්ඩායමේ ශිල්පීන් ගුරුකොට ගත්තා. ඒ වගේම ගණිකවාදී ලක්ෂණවලත් ආවේශය මේ 43 වෙනි කණ්ඩායමේ ශිල්පීන්ගේ චිත්‍ර තුළ අපිට දැක ගන්න පුළුවන් වුණා. හැරි පීරිස් 1904 සහ 1988 කියන කාල පරිච්ඡේද තමයි සඳහන් වෙන්නේ. හැරි පීරිස් ඔහුගේ නිර්මාණ දෙආකාරයකින් සඳහන් වෙනවා. ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලා රීතීන් සහ නූතන කලා ප්‍රයෝග අනුසාරයෙන් නිර්මාණ කිරීම. එතකොට ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කලාව කියන්නේ මොකද්ද? ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කියන්නේ තියෙන දේ තියෙන විදිහටම නිර්මාණය කිරීම. එතකොට මොහුගේ නිර්මාණවල මේ ඒ කියපු කලා රීතීන් තමයි භාවිතා වෙලා තියෙන්නේ ආලේඛ්‍ය ඇඳීමේ සම්ප්‍රදායට. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි නූතන කලා ප්‍රයෝග අනුසාරයෙන් භූමි දර්ශන ඇඳීමේ නිර්මාණ. භූමි දර්ශන කියන්නේ පරිසරයේ නිර්මාණ. ඒ අනුව ඔහුගේ නිර්මාණ අපිට තියෙනවා හඳුනා ගන්න ජෛව භවන සහ ඉන්ද්‍රාණි කියන්නේ. භවන කියන්නේ භූමි දර්ශන චිත්‍රයක්. මේ චිත්‍රය කැන්වසය මත තෙල් සායමෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. භූමියේ ස්වභාවය චිත්‍ර ශිල්පියාගේ භාවමය ආවේශයන් අනුව වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ භූමියේ ස්වභාවය ශාස්ත්‍රාලීය ලක්ෂණ අනුව නෙවෙයි මේ ශිල්පියාගේ භාවමය මනෝභාවයන් වල ඒ ආවේශයට අනුකූලව තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
ශාස්ත්‍රාලීය කලා භූමි භාවිතයේ ලක්ෂණ වලින් මිදිලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලෝකයේ ඇසට පෙනෙන ආකාරයට නෙමෙයි භූමි දර්ශනයක් වුණාට ස්වභාවික ආකාරයට නෙමෙයි චිත්‍ර ශිල්පියාටම ආවේනික වෙච්ච විදිහට තමයි සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. මේ සිතුවම දිහා බැලුවට පස්සේ ඒක හොඳටම තහවුරු වෙනවා. හැරි පීරිස්ගේ අනිත් සිතුවම තමයි ඉන්ද්‍රාණි කියන්නේ. මේ සිතුවම ආලේඛ්‍ය චිත්‍රයක් කැන්වසය මත තෙල් සායමින් නිම කරලා තියෙන්නේ. ශාස්ත්‍රාලීය යථාර්ථවාදී ආලේඛ්‍ය කලාවෙන් මිදිලා නිර්මාණය කරපු චිත්‍රයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ චිත්‍රයේ තියෙන විශේෂත්වයක් තමයි ශීත වර්ණ සහ උණුසුම් වර්ණ සමබරව යොදාගෙන මේ සිතුවම නිර්මාණය කර තිබීම. අනිවාර්යෙන්ම කියන්න ඕන මේ චිත්‍ර ශිල්පීන්ට අදාළ නිර්මාණ මොනවද කියන එක අනිවාර්යෙන් මේ රූප සටහන් මතක තියාගන්න හොඳට බලලා. මොකද MCQ එකට මේ රූප සටහන් දීලා ප්‍රශ්නයක් ආවදී නිවැරදි පිළිතුර ලබා දෙන්න පුළුවන් වෙන්න අනිවාර්යෙන්ම රූප සටහන් මතක තියාගන්න පුරුදු වෙන්න හැම පාඩමකම. ඊළඟ චිත්‍ර ශිල්පියා තමයි අයිවන් පීරිස්. මොහු 1921 සහ 1988 කියන කාල පරිච්ඡේදයන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර ව්‍යුහාත්මක වෙනසකට යොමු කිරීමට දායක වෙච්ච චිත්‍ර ශිල්පියෙක් විදිහට අයිවන් පීරිස් මහත්මයා හඳුන්වන්න පුළුවන්. මේ අයිවන් පීරිස්ගේ බොහෝ නිර්මාණවල ඒකවර්ණික ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම එල් ග්‍රෙගෝ කියන සහ බොඩ්රියන්ගේ චිත්‍රවල ආභාසය බොහෝ විට මේ අයිවන් පීරිස්ගේ නිර්මාණවලට බලපෑම් එල්ල කරලා තියෙනවා. අනිත් එක තමයි අයිවන් පීරිස් මහත්මයාගේ චිත්‍ර නිශ්චල සහ නිහඬ ශාන්ත බවකින් යුක්තයි. ඒ අනුව ඔහුගේ නිර්මාණ විදිහට ආපසුවේම ගල් කිස්ස කියන සිතුවම් හඳුන්වන්න පුළුවන්. ආපසුවේම කියන සිතුවම කැන්වසය මත තෙල් සායමින් කරපු සිතුවම. යුරෝපීය නූතන කලාවේ චිත්‍රදීමේ ක්‍රමයක් වෙච්ච කොටුදැල් ආකෘතිය මේ ආපසුවේම කියන සිතුවමේ අපිට දැක ගන්න පුළුවන්. ගණිකවාදී ලක්ෂණ සහ ඒක වර්ණික බව, ඒ කියන්නේ අර මම කලින් පෙර සඳහන් කරා වගේ එල් ග්‍රෙගෝගේ චිත්‍රවල තියෙන ලක්ෂණ මේ ආපසුවේම කියන සිතුවමේ හොඳට දැක ගන්න පුළුවන්. අයිවන් පීරිස් මහත්මයාගේ ඊළඟ සිතුවම තමයි ගල් කිස්ස කියන්නේ. කැන්වසය මත තෙල් සායමින්ම කරපු සිතුවමක් තමයි ගල් කිස්ස කියන සිතුවම. ඝන සහ නිසල බවකින් ඒ සිතුවමත් යුක්තයි. සබහදාමේ පවතින හැඩ සහ ඊට ආවේනික ස්වභාවයන් වියුක්ත හා සරල බවකින් ඉදිරිපත් කරලා තියෙනවා. නූතනවාදී චිත්‍රකලාවේ පවතින විධිමත් තාර්කික ආකෘතිමය ලක්ෂණ සිතුවමෙන් පෙන්වුම් කරනවා. එතකොට අර ආපසුවේම කියන සිතුවම එල් ග්‍රෙගෝගේ ලක්ෂණ වගේම ගල් කිස්ස කියන සිතුවම මොන්ඩ්‍රියන්ගේ සිතුවම් වල ආభాෂය තමයි ලැබලා තියෙන්නේ. 43 වෙනි කණ්ඩායමේ සිලබස් එකට අනුව අපිට ඉගෙන ගන්න ඉන්න 3 වෙනි චිත්‍ර ශිල්පියා තමයි ජස්ටින් දැරණියගල. ඔහු 1903 සහ 1967 කියන කාල පරිච්ඡේදයන් තමයි සඳහන් වෙන්නේ. ජස්ටින් දැරණියගල චිත්‍ර ශිල්පියාගේ විශේෂිතම ලක්ෂණයක් තමයි ඔහු වස්තුන්ගේ ස්වභාවය විකෘති කර දැක්වීම. ඒ කියන්නේ යම් වස්තුවක ඒ නිශ්චිත ස්වභාවය නෙමෙයි ඔහුටම ආවේනික විදිහට විකෘති කරලා තමයි ඔහු සිතුවම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අනුව ජස්ටින් දැරණියගලගේ සිතුවම් විදිහට රන්මාළුවා සහ ගැහැණු ළමයා සහ කැඩපත ළඟ කැහැණිය කියන සිතුවම් දෙක හඳුන්වා දෙන්න පුළුවන්. රන්මාළුවා සහ ගැහැණු ළමයා සිතුවම ගැන කතා කරොත් තෙල් සායමින් කැන්වසය මත අදින ලද චිත්‍රයක්. වස්තුන්ගේ ප්‍රකෘති ස්වභාවය විකෘති කිරීම තමයි ඒ සිතුවමේ බොහෝ දුරට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. චිත්‍රය දිහා බැලුවම උනත් පේනවා ඒ ගැහැණු ළමයාගේ රූපය වුණත් විකෘති ආකාරයට තමයි නිරූපණය කරලා තියෙන්නේ. ශාස්ත්‍රාලීය වර්ණ ගැන්වීමේ පුහුණුවෙන් බැහැරව තමයි වර්ණ ගැන්වීම පවා සිදු කරලා තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ නූතන කලාවේ ප්‍රකාශනවාදී කලාත්මක ප්‍රයෝග හඳුනා ගැනීමට මෙම චිත්‍රය උපකාරී වෙනවා. වස්තුන්ගේ ප්‍රකෘති ස්වභාවය කලාකරුවාගේ අභිප්‍රායට අනුව විකෘති කිරීමේ ලක්ෂණ දැනගන්න පුළුවන්. ඒ කියන්නේ වස්තුන්ගේ ස්වභාවය කලාකරුවාට අවශ්‍ය විදියට විකෘති කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වර්ණ භාවිතා කිරීමේදී මේ රන්මාළුවා සහ ගැහැණු ළමයා කියන සිතුවමේ විසංගත බව මගින් මෙම චිත්‍රය ප්‍රකාශනවාදී බව තීව්‍ර වෙනවා. ජස්ටින් දැරණියගලගේ ඊළඟ නිර්මාණය තමයි කැඩපතලග ගැහැණිය. මේ සම්බන්ධව විශේෂයෙන් කතා කරන දෙයක් නෑ. සාමාන්‍යයෙන් කැන්වසේ මත තෙල් සායමින් නිර්මාණය කළ තියෙන ප්‍රකාශනවාදී චිත්‍රයක්. අර්ධ වියුක්තිකරණයක් සහිත, ඒ කියන්නේ වියුක්තිකරණය අර්ධව තමයි කරලා තියෙන්නේ. මාධ්‍යගත නිරූපණයක් ප්‍රකාශනවාදී ලක්ෂණ සහිතයි. ඊළඟ චිත්‍රය තමයි රිචඩ් ග්‍රේබ්රියර්. මොහුගේ චිත්‍ර වැඩි වශයෙන් බිහිවෙන්නේ කිතුණු ආගමික තේමාවන් වලට සහ ගම සහ ගැමි තේමාවන් වලට අනුව තමයි රිචඩ් ග්‍රේබ්රියර්ගේ සිතුවම් නිර්මාණය වෙන්නේ. ඒ අනුව ඔහුගේ නිර්මාණ තමයි ඥානවන්ත සහ ඥානවන්ත නොවන කන්‍යාවෝ සහ කමත. ඥානවන්ත සහ ඥානවන්ත නොවන කන්‍යාවෝ කියන සිතුවමේ මූලික රූපකය වන්නේ කාන්තාවන්. මේ කාන්තාවන් මේ රූපය කළු පැහැති බාහිර රේඛාවකින් රූපවල සීමාවන් දක්වලා තියෙනවා. ඊළඟ සිතුවම තමයි කමත කියන්නේ. මේ සිතුවම ගැමි සාම්ප්‍රදායික ගැමි ලක්ෂණ ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණය කළ තියෙනවා තෙල් සායම භාවිතා කරමින් කැන්වසය මත. සංගත බව හා ඒකවාරණික වර්ණ භාවිතය තමයි මේ කමත කියන නිර්මාණයේ මූලිකම ලක්ෂණය විදිහට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු ඊළඟ චිත්‍ර ශිල්පියා කවුද කියලා. W.J.G. බිලින්. මොහු අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පාසල් පරීක්ෂක තනතුර දැරූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා. W.J.G. බිලින්ගේ චිත්‍රවල දැකගන්න පුළුවන් මූලික ලක්ෂණය තමයි ගණිකවාදී ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වීම. කියන්නේ ස්වභාවික ශෛලීගත ලක්ෂණ නෙමෙයි විකෘති ගණික හැඩ තල භාවිතා කරමින් තමයි සිතුවම් නිර්මාණය කළ තියෙන්නේ. අනුව අයිස්ක්‍රීම් කරත්තය සහ නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩනය කියන නිර්මාණ දෙක පෙන්වන්න පුළුවන්. නිශ්චල ද්‍රව්‍ය සම්පින්ඩනය කියන එක කැන්වසය මත තෙල් සායමින් නිර්මාණය කළ තියෙන්නේ. ගණිකවාදී ලක්ෂණ භාවිතා කරලා ගණික හැඩතල භාවිතා කරමින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඊළඟ නිර්මාණය තමයි අයිස්ක්‍රීම් කරත්තය. මේ සිතුවම කැන්වසය මත තෙල් සායමින් නිම කරලා තියෙනවා. මේ අයිස්ක්‍රීම් කරත්තය කියන සිතුවමේ පෙරබිම, මැදබිම සහ පසුබිම හොඳට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රකාශන චිත්‍රයක මූලිකවම තියෙන්න ඕන පෙරබිම, මැදබිම සහ පසුබිම. මෙන්න මේ ලක්ෂණ හොඳටම නිරූපණය වෙනවා අයිස්ක්‍රීම් කරත්තය කියන W.J.G. බිලින්ගේ නිර්මාණය තුළ. 43 වෙනි කණ්ඩායමේ ඉන්න 6 වෙනි චිත්‍ර ශිල්පියා තමයි ජෝර්ජ් කිඩ්. 1901 සහ 1997 කියන කාල සීමා තුනත් සඳහන් වෙන්නේ 43 වෙනි කණ්ඩායමේ හිටපු ජනප්‍රියම ශිල්පියා තමයි ජෝර්ජ් කිඩ්. ජෝර්ජ් කිඩ්ගේ කලාත්මක නිර්මාණ තුළ ගණිකවාදී ලක්ෂණ තමයි ඉස්මතු වුණේ. දකුණු ආසියානු මිත්‍යා කතා සහ ආගමික විශ්වාස සහ සාහිත්‍ය සමග තමයි බැඳිලා මේ ජෝර්ජ් කිඩ්ගේ නිර්මාණ බිහි වුණේ. ඒ අනුව මාර පරාජය සහ බිමා සහ ජරසන්ධ කියන නිර්මාණ දෙක අපිට හඳුනා ගන්න පුළුවන්. ජෝර්ජ් කිඩ්ගේ මාර පරාජය කියන සිතුවම ජනප්‍රියම සිතුවමක්. බොරැල්ලේ ගෞතමී විහාරයේ බිතු සිතුවමක් ලෙස නිර්මාණය කළ තියෙන මේ මාර පරාජය සිතුවම ගණිකවාදී ලක්ෂණ වලින් තමයි නිරූපණය වෙන්නේ. හොඳට බලන්න මාරයින්ගේ මුහුණ ගණිකවාදී ලක්ෂණ භාවිතා කරමින් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ මාර පරාජය සිතුවම ආගමීය කලාවේ ජනප්‍රියම තේමාවක්. චිත්‍ර ප්‍රකාශනයේදී රේඛාව භාවිතා කරමින් තමයි මේ ප්‍රකාශනාත්මක බව ඉස්මතු වෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන්නේ.
මාර පරාජය සිතුවම ශ්‍රී ලංකාවේ නූතන බෞද්ධ චිත්‍ර කලාව නියෝජනය කරන නිර්මාණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. බිමා හා චරසන්ද කැන්වසය මත තෙල් සායමේ නිර්මාණය කරපු සිතුවමක්. හින්දු වීර කතාවක් වන මහාභාරතයේ කතාවක් තමයි තේමාව කරගෙන තියෙන්නේ මේ සිතුවමට. ඒ වගේම ගණිකවාදී ආකෘතියක් මත නිර්මාණය කරපු සිතුවමක් විදිහට බිමා සහ ජරසන්ද කියන ජෝර්ජ් කිට්ගේ නිර්මාණය හඳුනා ගන්න පුළුවන්. LPT මංජුශ්‍රී 43 වෙනි කණ්ඩායමේ සිලබස් එකට අනුව අපිට ඉගෙන ගන්න ඉන්න අන්තිම චිත්‍ර ශිල්පියා. 1902 සහ 1982 කියන කාල සීමාවල් සඳහන් වෙන්නේ 43 කණ්ඩායමේ මුල් කාලීන සමාජිකයෙක් වුණත් මොහු පසු කාලීනව 43 වෙනි කණ්ඩායමෙන් ඉවත් වෙලා තියෙනවා. චිත්‍ර පිටපත් කිරීමට මංජුශ්‍රී වැදගත් දායකත්වයක් ලබා දීලා තියෙනවා. ඔහුගේ නිර්මාණ විදිහට පත්තිනි දේවාලය, කාන්තා රූප කියන නිර්මාණ හඳුනා ගන්න පුළුවන්. LPT මංජුශ්‍රීගේ පත්තිනි දේවාලය දියසායම් චිත්‍රයක්. එකම වර්ණ ප්‍රභේදය ඇසුරෙන් තමයි චිත්‍රය නිර්මාණය කළ තියෙන්නේ. ඒ කියන්නේ දුබුරු පාට වර්ණයනේ භාවිතා කළ තියෙන පත්තිනි දේවාලයට කියන සිතුවමට ඒ දුබුරු පාටය කියන වර්ණයේ ප්‍රභේද තමයි භාවිතා කළ තියෙන්නේ. කියන්නේ දුබුරු වර්ණයේ තද දුබුරු, ලා දුබුරු, ඒ වගේ දුබුරු වර්ණයේ ප්‍රභේද භාවිතා කළ තමයි නිර්මාණය කළ තියෙන්නේ. වියුක්ත බවක් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රකෘති ස්වභාවය කියන්නේ ඒ ස්වභාවික බවින් මිදලා කියන්නේ චිත්‍ර ශිල්පියාටම ආවේනික වෙච්ච විදිහට තමයි සිතුවම නිර්මාණය කළ තියෙන්නේ පත්තිනි දේවාලය කියන සිතුවම. LPT මංජුශ්‍රීගේ ඊළඟ නිර්මාණය තමයි කාන්තා රූප කියන්නේ. කාන්තා රූප කියන සිතුවම දියසායම් චිත්‍රයක්. මේ සිතුවම කාන්තා රූපයක් කියලා කිව්වට කාන්තාවකගේ ස්වභාවික ලක්ෂණයක් දැකගන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව මේ LPT මංජුශ්‍රී චිත්‍ර ශිල්පියා නූතනවාදී කලාව හා බැති කලාත්මක ප්‍රයෝගවලින් යුක්ත වන අතර ශාස්ත්‍රාලීය යථාර්ථවාදී ලක්ෂණ වලින් ඈත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රාලීය යථාර්ථවාදී කියන්නේ මම අර පෙර කිව්වා වගේ ඒ තියෙන දේ තියෙන ආකාරයෙන් නිර්මාණය කිරීමනේ. ඒ කාන්තාවකගේ තියෙන ලක්ෂණ වලින් ඈත් වෙලා තමයි ඒ කාන්තා රූපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් 43 වෙනි කණ්ඩායම කියන්නේ මොකක්ද? 43 වෙනි කණ්ඩායමේ ඉන්න සමාජිකයන් කවුද? ඒ සමාජිකයන්ගේ නිර්මාණ මොනවද කියන මේ කරුණු ගැන සාකච්ඡා කරා. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඊළඟට කරන්න ඕන පාඩම මොකක්ද කියලා පහලින් සඳහන් කරගන්න.